ආයිබෝවන් අද අපි තිරිකුණාමලේ ආලස්වත්ත බීච් එකට තමයි ඇවිල්ලා තින්නේ. ඇත්තටම ලස්සන පැත්තක් තමයි තිරිකුණාමල ප්‍රදේශයේ. අද තිරිකුණාමල ප්‍රදේශයට ඇවිල්ලා ඇත්තටම ඩ්‍රින්ක් වලින් ඔයාලා දන්නවා මේ දවස්වල සංචාරිකයෝ විදේශ සංචාරිකයන් හා ලාංකික සංචාරිකයන් එනවා. මේ ප්‍රදේශවලට ආවට අනිවාර්යෙන් එයාලා හොයාගෙන ඉන්නේ ශ්‍රීංකෝ ආලස්වත්ත බීච් එක, ශ්‍රීංකෝ ටවුමේ තියෙන බීච් එක. ඒ වගේම ඉලාවැලි පැත්තේ තියෙනවා පරවි දූපත. මේ බීච් වලට තමයි අපේ ටුවරිස්ට්ලා යනවා. නමුත් මේ ටුවරිස්ට්ලා ගියාට යාළගේ ආරක්ෂාව තියෙන්නේ අපේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජීවිත ආරක්ෂක කණ්ඩායමේ නිලධාරීන් කැපවීමෙන් මේ ප්‍රදේශය රාජකාරී කරනවා. මේ 6 ඉඳලා පැය 24ම යාළගේ ජීවිතේ පරිත්‍යාග කරලා මේ ප්‍රදේශයේ වගකීමෙන් මේ රාජකාරී මේ පොලිස්කාරී කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ටුවරිස්ට්ලා දන්නවනේ ඇත්තටම කියනවා නම් ඩ්‍රින්ක්ෝ ඇවිල්ලා විනෝද වෙනවා. ෆන් ගන්නවා, ඩ්‍රින්ක්ස් ගන්නවා. ඩ්‍රින්ක්ස් ගත්තට එයාලට මේ මුහුදේ නාස්තියක් මොනවද වෙන්නේ කියලා එයාලා දන්නේ. නමුත් එයාලා කොච්චර ෆන් අරගෙන ඩ්‍රින්ක්ස් අරගෙන හිටියත් මේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මේ නිලධාරීන් වගකීමෙන් මේ ප්‍රදේශයේ රාජකාරී ඉෂ්ට කරනවා. මේ වගේම මේ පළාත් වලින් මේ ප්‍රදේශයට එල්ලා අපේ ටුවරිස්ට්ලා කීප දෙනෙක් 400 ගාණක් ගොඩක් අවස්ථාවකදී මේ මූදේ නාගෙන ඉන්නකොට එයාලට ගොඩක් අනතුරු සිද්ධ වෙන්න කියලා තියෙනවා. ඒ වෙලාවේ මේ පොලිස් නිලධාරීන් එයාලා මේක කියනවා. ඒ වගේම විදේශ සංචාරිකයන් 45 දෙනෙක් මේ ප්‍රදේශයේ එයාලා නාගෙන ඉන්නකොට ඇත්තටම එයාලට මේ පොඩි ඉන්ජර්ඩ් එකක් ඇවිල්ලා එයාලට ඒ වගේ අවස්ථාවෙත් මේ පොලිස් නිලධාරීන් අපේ ඒ ස්ටැටික්ස් විස්තර අපිලා කියනවා. ඇත්තටම මේක හොඳ වැඩක්. ඒ වගේම මේක සම්පූර්ණම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොඩිතුව කුමාරගේ පූර්ණ අධීක්ෂණය යටතේ නැගෙනහිර පළාත් වලින් මේ ප්‍රදේශයේ සංචාරිකයන් බේරා ගැනීම නිසා මේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ප්‍රදේශයේ යොදවලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ පොලිස් අංශභාර මේ නිලධාරී ඉන්නවා. උප පොලිස් පරීක්ෂක රත්නායක මහත්තයා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ ඔයාව අවුරුදු 5කට කලින් ඉඳලා දන්නවා. ඇත්තටම හොඳ වැඩක් තමයි මේ නැගෙනහිර පළාත් වලින් දාලා තියෙන. විශේෂයෙන් යාවත් සඳහන් කරන්න ඕනේ මේ වගේ වගකීම පැය 24ම මේ ටුවරිස්ට්ලා වෙනුවෙන් එයාලා මෙතන රාජකාරී වෙලගන්නවා. ඒ වගේම විශේෂයෙන් මේ මදුශංක මහතා ගැන කියන්න ඕනේ. මේ පැත්තේ ඉන්නේ පට්ට වැට්ටෙක්, සුපිරි වැට්ටෙක්. ආයි කියන්න ඕනේ ඕන තැනකට ගිහින් ඕන කෙනෙක් බේරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ මදුශංක මහතා. එයාවත් සඳහන් කරන්න ඕනේ. මැත්තරම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අපි කියනවා මහජන ආරක්ෂාව වෙනුවෙන් තමයි මෙයාලා මේ ප්‍රදේශයේ යොදවලා තියෙන්නේ. විශේෂයෙන් මෙයාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මෙයාලව අගය කරන්න ඕනේ. සමහර අය දන්නේ එනවා එන්ජොයි කරනවා. නමුත් එයාලව අගය කරන්නේ අපි මේ YouTube channel එක Voice of God channel එකේ අපි හැමදාම වීරෝදාර රණවිරුවන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට අපි ආදරේ. එයාලා නිසා තමයි අද මේම අපි මේ ලංකාවේ නිදහසෙන් සාමය හා සංවිධියාව වෙනුවෙන් ඉන්නේ. අද මෙයාලත් එක්ක එකතු වෙලා මේ වීඩියෝස් ටික ලබා දෙන්න තමයි අද අපි තිරිකුණාමලේ ආලස්වත්ත බීච් එකට ඇවිත් තියෙන්නේ.